ඉතින් අපි අද අවධානය යොමු කරමු අර බොහොම කෙටි ඒත් හිතට වදින කාරණයක් ගැන කියන මූලාශ්‍රයකට. මාතෘකාව තමයි මානසික පීඩනය සහ සියදිවි නසා ගැනීම. වචන ඇත්තටම හරිම ටිකයි. ඒත් මේකෙන් මතුවෙන අදහස හරිම ගැඹුරුයි වගේ. අපි බලමු නේද මේ මූලාශ්‍රය අසුරෙන් මේ ගැන ටිකක් කතා කරලා. ඇත්තටම මේ මානසික පීඩනයයි සියදිවි නසා ගැනීමයි අතර තියෙන සම්බන්ධය. ඒක තේරුම් ගන්න එක හරිම වැදගත්. මෙතන තියෙන ප්‍රධානම කාරණේ තමයි මේ මූලාශ්‍රයනුත් කියවෙන විදිහට අධික පීඩනය කියන එක ඒක සමහර වෙලාවට කෙනෙක්ට දරා ගන්න පුළුවන් සීමාව පහු කරනවා කියන එක. ඒක නේද මේ වචන ටිකෙන් ඒ බර දැනෙනවා වගේ. ඒ කියන්නේ මේක නිකම් අර මානසික පීඩනයක් ගැන කතාවක් නෙවෙයි. කෙලින්ම සම්බන්ධයක් ගැන කියන්නේ. ඔව් හරියටම. මෙතන මානසික පීඩනය කියලා සරලව කිව්වට අපිට හිතන්න වෙනවා මේක අර එදිනදා තියෙන සාමාන්‍ය ස්ට්‍රෙස් එකමද කියලා. බොහෝ විට ඒව නෙමෙයි මේක ඊට වඩා එහා ගිය දෙයක් වෙන්න ඕන. සමහර විට කෙනෙක්ගේ හිතන විදිහ පවා වෙනස් කරන විකෘති කරන. ඒ වගේ. දරා ගන්නම බෑ කියලා හිතන තරමේ තෙරපුමක් ඒ වගේ තත්ත්වයක්. හරි ඒ වෙන්නේ මේ මූලාශ්‍රය හරිම කෙටි තමයි. ඒකකින් කියන්නේ දරා ගන්න බැරි මානසික පීඩනයක ඉන්න කෙනෙකුයි සියදිවි නසාගැලීමේ අවදානමයි අතර අර කෙලින්ම සම්බන්ධයක් තියෙනවා කියලාද? ඒක තමයි මේකේ කියවෙන හරිය. හරිම පැහැදිලිව වක්‍ර කතා නැතුව කෙලින්ම ඒ සම්බන්ධය පෙන්නලා තියෙනවා. මේක ලොකු චිත්‍රයකට සම්බන්ධ කළොත් දැඩි පීඩනීය කොහොමද කෙනෙක්ව අර බලාපොරොත්තු සුන්වීමට අසරණකමට තල්ලු කරන්නේ? ඒ හරහා අර භයානක සිතුවිලි එන්න පුරුවන් කියන එක තමයි මෙතනින් ඉස්මතු වෙන්නේ. ඒකට මේ වගේ බොහොම මොකද සංක්ෂිප්ත මූලාශ්‍රයකින් අපිට ගන්න තියෙන වැදගත්ම පණිවිඩය මොකද්ද? මේ වචන කිකින් එහාට ගියාම වැදගත්ම දේ තමයි මේ සම්බන්ධය තියෙනවා කියන එක හඳුනා ගැනීම. ඒක සුළු වෙන්ත කොන්න එපා කියන එක. ඒක ඇත්ත. මූලාශ්‍රය වචන ටිකක් වෙන්න පුළුවන්. ඒත් ඒකෙන් කියවෙන දේ හරිම බරපතලයි. මොකට මානසික පීඩනය කියන්නේ ඒක ඇතුලෙන් විඳවන දෙයක් නේ. ඔව්. ඒක පිටට පේනවට වඩා ගොඩක් ගැඹුරු වෙන්න පුළුවන්. ඒක දරුණු වුණාම ඇතිවෙන අවදානම ගැන තමයි මේ ඇඟිල්ල දික් කරලා තියෙන්නේ. ඇත්ත. ඒ වගේම මට හිතෙනවා මේ මූලාශ්‍රයේ මෙච්චර කෙටිවීමත් එක අතකට වැදගත් කියලා. ඒ කියන්නේ ඒකෙන් මේ කාරණේ හදිසි බව මේකට අවධානය දෙන්නම ඕන කියන එක තවත් අදින් කියවෙනවා වගේ නේද? හරියටම හරි. සමහර වෙලාවට දිග විස්තරවලට වඩා මේ වගේ කෙටි ඍජු කීම් ඒවා මිනිසුන්ගේ ඔළුවට යනවා වැඩි. ඒකෙන් මතක් කරනවා වගේ මේ මාතෘකාව වටේ තියෙන අර නිහඬතාවය. ඒක බිඳින්න ඕන කියලා. මානසික සෞඛ්‍ය ගැටලු ගැන කතා කරන්න ඕන කියන එක. එහෙනම් අපි අද මේ කරපු විමසුමෙන් ගත්ත දේ සාරාංශයක් විදිහට කිව්වොත් මේ කෙටි මූලාශ්‍රය කියන්නේ දරුණු මානසික පීඩනයයි සියදිවි නසා ගැනීමයි අතර නොසලකා හරින්න බැරි කෙලින්ම සම්බන්ධයක් තියෙනවා කියන එක. ඔව් ඒක තමයි. ඒක බොහොම පැහැදිලිව බරපතල විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. ඒක තමයි හරය. මානසික සෞඛ්‍ය කියන්නේ කොච්චර තීරණාත්මක දෙයක්ද? ඒක නොසලකා හැරියොත් වෙන්න පුළුවන් දේ කොච්චර දරුණුද කියන එක මේ මූලාශ්‍රය අපිට මතක් කරලා දෙනවා. අවසාන වශයෙන් මට හිතෙන්නේ මේ මූලාශ්‍රය අපිට අර ගැඹුරු ප්‍රශ්නයක් ඉතුරු කරනවා වගේ. මෙච්චර පැහැදිලි සම්බන්ධයක් තියෙනම් පුද්ගලයන් විදිහට එතකොට සමාජයක් විදිහට මේ පීඩනය තියෙන අය වඳුන ගන්න, එයාලට උදව් කරන්න, අර අවදානම අඩු කරන්න අපි ඇත්තටම මොනවද කරන්නේ? තව මොනවද කරන්න පුළුවන්? ඒ ගැන හිතන්න ඕන නේද?